A bird. කුරුල්ලෙක්. Birds. කුරුල්ලෝ. මෙන්න මේ දෙකේ වෙනස මොකද්ද? What is the difference between these two nouns? A bird කියන්නේ එකක්. එක කුරුල්ලෙක්. නේ? There is only one bird there. But birds, there are more than one birds there. එක plural. A bird කියන්නේ singular noun එක, birds කියන්නේ plural noun එක. නමුත් හිතන්න, but think ඉන්නවනම් කුරුල්ල රංචුවක්. අන්න රංචුවක්. එතන ඉන්නවා කුරුල්ල එක්කෙනෙකුට වඩා. එතකොට කුරුල්ල එක්කෙනෙකුට වඩාත් ඉන්නවා. නමුත් අපි ඒ එකතුව සලකන්නේ එකක් විදියට. ඒ කුරුල්ල කිහිප දෙනාම අපි එක යුනිට් එකක් විදියට සලකනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? A flock of birds. කුරුළු රංචුවක් කියනවා අපි. රංචුවක් විදියට ගත්තම එකක්, හැබැයි රංචුව ඇතුලේ එක කුරුල්ලෙකුට වඩා ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහේ nouns වලට අපි කියනවා collective nouns කියලා. collection එකක් විදියට ගත්තම එක එකක්. ඉතින් එන්න ඒ විදිහේ noun අපි හඳුන්වනවා collective nouns කියලා. ඉතින් මෙන්න මේ ගැනයි අද lesson එක. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්කම. So stay with us to learn on collective nouns. මුලින්ම අපි බලමු මොනවද collective nouns කියලා. මොනවද මේ collective nouns? Collective nouns are words used to describe a group of individuals, animals or things as a single entity. මෙන්න මේ collective noun එකක් කියලා කියන්නේ අපි ඒ කියන්නේ people, animals ලා, things, දේවල් මේ ඕනම දෙයක් එතන එක දෙයකට වඩා අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මෙන්න මේ දේවල් එකතුවක්. දැන් මිනිසුන් ගත්තොත් යම්කිසි මිනිසුන් පිරිසක් ඉන්නවා. ඒ පිරිසම අපි සලකන්නේ එක කණ්ඩායමක් විදියට. එක කොටසක් විදියට. හරි? ඉතින් මෙන්න මේ වගේ අපි මෙන්න මේ දේවල් වල ඒ එකතුවක් විදියට සලකනවා නම් අන්න ඒවට තමයි අපි collective nouns කියන්නේ. ඉතින් මෙන්න මේ collective nouns ඇතුලේ කිහිප දෙනෙක් ඉන්නවා කියලා කියවනේ. නේ? එතකොට ඒ කිහිප දෙනෙක් හිටියට අපි ඒක එකක් ලෙසයි සලකන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ collective nouns සලකන්නේ singular විදියට, ඒක වචන විදියට. ඒක ඇතුලේ individuals ලා විදියට ගත්තම, ඒ කියන්නේ multiple members ලා. ඒ කියන්නේ individuals ලා විදියට ගත්තම කිහිප දෙනෙක් ඉන්නවා. නමුත් ඒ කිහිප දෙනා එකතුවක් විදියට අපි එක යුනිට් එකක් විදියට සලකන අවස්ථාව තමයි collective nouns කියන්නේ. මේ බලන්න උදාහරණ කිහිපයක්. Let's see some examples. A flock of birds. A flock of birds කියන්නේ කුරුළු රංචුවක්. මෙතන කුරුල්ලෝ කිහිප දෙනෙකුට වඩා ඉන්නවා. හැබැයි ඒ කිහිප දෙනාම අපි එක යුනිට් එකක් විදියට සලකනවා. අන්න ඒක අපි රංචුවක් කියලා කියනවා. එහෙනම් කුරුළු රංචුවක්. රංචුවක් විදියට ගත්තම ඒක එකක්. But within that unit there are multiple members. ඒ එක යුනිට් එක ඇතුලේ කිහිප දෙනෙක් ඉන්නවා. Right? Second one, a team of players. Players ලා කණ්ඩායම. නේ players ලා කිහිප දෙනෙක් ඉන්නවා. ඒ කිහිප දෙනාගේ එකතුව අපි සලකන්නේ කණ්ඩායමක් විදියට. A herd of cattle. නේ මේකත් එහෙමයි cattle ලා අපි රංචුවක් නේ herd එකක්. Right? A pack of wolves. Wolves ලා pack එකක් කියලා අපි කියන්නේ. උර්ගෝ pack එකක්. Right? ඉතින් මෙන්න මේ විදියට අපිට collective nouns use කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන collective nouns අපිට mainly we can categorize those collective nouns into three main types. ප්‍රධාන වශයෙන් වර්ග තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි we can use these collective nouns for people. අපිට මිනිසුන් වෙනුවෙන් collective nouns use කරන්න පුළුවන්. And also for animals, සතුන් වෙනුවෙන් පුළුවන්. And also for things, දේවල් වෙනුවෙන් පුළුවන්. නේ? right. ඉතින් මෙන්න මේ වගේ කොටස් වලට වෙන් කරන්න පුළුවන් මේ collective nouns. ඉතින් මෙන්න මේ collective nouns 2යි 3යි 4යි 5යි කියලා අපිට නම් කරන්න බෑ. මේකේ 100,000 ගණනක් collective nouns තියෙනවා language එකේ. හරි. අපි බලමු දැන් මෙන්න මේ වර්ග වලට අදාළ examples ටික. Common collective nouns used for people. A band of musicians. Musicians ලා band එකක් කියලා අපි කියන්නේ නේ. A board of directors. Directors ලා board එකක්. We don't use a band for directors. අපි a band of directors කියන්නේ නැහැ. A board of directors කියන්නේ නේ. A choir of singers.
Likewise, right? Let's see what are the collective nouns that we can use for animals. An army of ants. හරි ලස්සන collective noun එකක් නේ ants ලා. කොහොඹු රංචුවකට අපි කියනවා an army of ants කියලා. A flock of birds. මේ example එකේ කතා කළා. A flock of sheep. Right, likewise. Let's see some examples for things. A bouquet of flowers. මල් කලඹකට අපි කියනවා a bouquet of flowers කියලා. නේ? A bunch of flowers. And also a fleet of ships. Ships නැව් ටිකක් එකට තියෙනවා නම් අපි ඒකට කියනවා a fleet of ships කියලා. right ඉතින් මෙන්න මේ වගේ අපිට මේ collective nouns ගැන කතා කරන්න පුළුවන්. right මම මුලින් කීවා මෙන්න මේ collective nouns ඇතුලේ කිහිප දෙනෙක් හිටියට අපි entity එක single එකක් විදියට consider කරලා තමයි collective noun use කරන්නේ. ඒ නිසා අපි මේ collective nouns singular nouns විදියට තමයි consider කරන්නේ. ඉතින් එතකොට singular noun විදියට consider කරනකොට අපි verb එකක් use කරනවා නම් අපේ verb එක singular වෙන්න ඕනේනේ. right. නමුත් අපිට මේ collective nouns plural විදියට use කරන්න පුළුවන් situations තියෙනවා. අපි බලමු ඒක මොකක්ද කියලා. Collective nouns can be treated as singular or plural depending on context. collective noun singular ද plural ද කියලා depend වෙන්නේ ඒකේ තියෙන context එකත් එක්ක. අපි මෙන්න මේ collective noun එක singular unit එකක් විදියට one unit එකක් විදියට consider කරනවා නම් it acts as a singular one. So we have to use a singular verb with that. නමුත් අපේ collective noun එක ඇතුලේ ඉන්න members ලා individually ඒ කියන්නේ පුජ්‍යලයන් වශයෙන් වෙනම act කරනවා නම් අන්නේ collective noun එක ඇතුලේ අපි එතනදී use කරන්න වෙන්නේ collective noun එකත් එක්ක verb එක plural එක. මොකද ඒ collection එක ඇතුලේ individuals ලා වෙනම තමයි අපි consider කරන්නේ. මේ බලන්න example එකක්. The team is going to paint a mural. team එක mural එකක් paint කරන්නයි යන්නේ. මෙතනදී team එක collection one entity එකක් විදියට single entity එකක් විදියටයි අපි consider කරලා තියෙන්නේ. ඒ කියන්නේ team එකේ ඇතුලේ කිහිප දෙනෙක් ඉන්නවා members ලා. නමුත් ඒක එකක් විදියට තමයි අපි සලකන්නේ. කිහිප දෙනාම එක entity single entity එකක් විදියට. ඉතින් අපි මෙතන ඒ නිසා is කියන singular verb එක use කරනවා. But let's see next example. The team are in disagreement about how to paint the mural. team එකේ ඉන්න members ලා disagreement එකක ඉන්නවා කොහොමද mural එක paint කරන්න කියන එක ගැන. අන්න එතකොට team එක ඇතුලේ ඉන්න members ලා individually separately තමයි consider කරලා තියෙන්නේ මෙතන. ඒ නිසා අපි මෙතන ආ කියන plural verb එක use කරනවා. right ඉතින් මෙන්න මේ විදිහට තමයි singular සහ plural verb එක කොහොමද collective noun එකක් එක use වෙන්නේ කියලා decide කරන්නේ. right ඉතින් මම හිතනවා ඔයාට මේ idea එක යන්න ඇති කියලා. අද පාඩම ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් ඔයගොල්ලෝ පාඩම enjoy කළා නම් අපිව like කරන්න, යහළුවන්ට බලන්න share කරන්න වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.